Hey guys, අයිබෝවන්. අහලා තියෙනවද මේ කතාව? උත්සාහය අතාරින්න එපා. ඕන තරම් අහලා තියෙනවා. මාත් සෑහෙන අහලා තියෙනවා. ඕක මං මගේ ජීවිතේ මුල් කාලේ ඕක හරිම බහුලව ඇහෙන දෙයක්. උත්සාහය අතාරින්න එපා. පෙරදුනත් උත්සාහය අතාරින්න එපා. දිනනකම් උත්සාහ කරන්න. එතකොට ඒ අතරම ඇයි මේ උත්සාහය අතෑරෙන්නේ? මොකද මේ මිනිස්සු උත්සාහ කරන එක නවත්තන හේතුව. ඔගොලන්ට ගොඩක් අහන්න හම්බෙලා ඇති. සමහරට ඔගොල්ලොත් කියනවා ඇති මම කොච්චර try කරත් හරි ගියේ නෑ. මම 100 පාරක් try කරා, මම 10 පාරක් try කරා, මම සෑහෙන දේවල් try කරා, මම කරන්න තියෙන ඔක්කොම කරලත් තාම මට හරි ගියේ නෑ කියනවා. මොකක්ද දන්නවද ඒකට හේතුව? ගොඩක් වෙලාවට try කරලා තියෙන්නේ එක දෙයක් 100 පාරක් නෙමෙයි. 100ක් දේවල් try කරලා තියෙනවා 100 පාරකට. එක දෙයකට දෙපාරක් තුන් පාරක් විතරක් වගේ වෙන්න ඇති එක දෙයක් try කරලා තියෙන්නේ. ඉතින් ඕකේ වෙන්නේ සරලවම එක සැරේ ඔයා දේවල් පහක් try කරොත් පහට ඔයාගේ ශක්තිය බෙදෙනවා. දැන් අපි නිකන් සරලව ගමුකෝ මොකක් හරි බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම දෙයක් පටන් ගන්නවා කියලා. එතකොට අපි කියමුකෝ වාහනයක් විකුණන්න හදනවා. වාහනයක් අරගෙන විකුණන්න හදනවා. ඒත් එක්කම බලනවා තව ඉඩමකුත් බ්‍රෝකර් වැඩේ කරලා කීයක් හරි හොයාගන්න. right? එතකොට ඒත් එක්කම තවත් දෙයක් බලනවා. ඔහොම එතකොට දවසේ ඔයාගේ අවධානය දෙන්න ඕන දේවල් 2 3 4 5කට බෙදුනම ඔයාගේ ශක්තිය බෙදෙන්නේ. එතකොට එහෙම නැතුව එක දෙයක් අරගෙන ඒකට මහන්සි වෙන්න. ඒකයි වෙනුවෙන් ඔයාගේ ශක්තිය යොදවන්න. එක දෙයක් 100 පාරක් හරි පෙරදි කරොත් 101 වෙනි පාර ඔයාට හරියන්න පුළුවන්. ඔන්න ඕක තමයි උතන තියෙන රහස. ගොඩක් අය හිතනවා මේ උත්සාහය අතාරින්න එපා කියලා. මම අරක කරා, මම මේක කරා, මම හැම දෙයක්ම කරා, කිසිම එකක් හරි ගියේ නැහැ කියලා එන්නේම ඔන්න ඔය හේතුව නිසා. මොකද එකම දේ නිතරම නිතර පෙරදි කරනවා කියන එක ෆේලියර් එකක් විදිහට පිළිගන්න එපා. ඒ කියන්නේ ඒක තමන්ගේ පරාජයක් විදිහට හිතන්න එපා. එතනින් තමයි ඔයාගේ ස්කිල් එක හැදෙන්නේ. ඔයාගේ තාක්ෂණය ග්‍රෝ වෙන්නේ, වර්ධනය වෙන්නේ ඔන්න ඔතනෙත් තමයි. මනෝවිද්‍යාත්මක කියනවා සාමාන්‍යයෙන් 10 පාරක් 20 පාරක් අතර එකම දේ කරන්න ඕනේ ඔයාගේ ස්කිල් එක වර්ධනය කරගන්න. ස්කිල් එක වර්ධනය කරගන්න ඒ වගේ උත්සාහයන් අවස්ථා ගානක් යද්දී ඔයා දන්නවද තමන්ට හැබිට් එකක්, ඒ කියන්නේ තමන්ට පුරුද්දක් කරගන්න දෙයක් සාමාන්‍යයෙන් දවස් 21ත් 66ක් අතර කාලයක් යනවා තමන්ට දෙයක් පුරුද්දක් කරගන්න. එතකොට ඒ කියන්නේ අපි එකම දේ සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් තමන්ට පුරුද්දක් කරගන්න ඕන නැහැ. ඒ කියන්නේ දැන් උදේ නැගිටලා දක්ම දින එක තමයි හැමතිස්සෙම උදාහරණයක් ගන්න. මොකද අපි ඒක හිතන්නේ නැතුව කරන්නේ. ගොඩක් දේවල් තියෙනවා. සමහර අය තේකක් බොනවා. නැත්තම් සමහර අය පත්තරයක් කියවනවා. රයිට්? උදේ නැගිටලා අර ඒ වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙනවා අපි හැම කෙනෙක් ගාම වගේ ගොඩක් දුරට පුරුද්දක් විදියට කරන දේවල්. ඉතින් අපි මොකද්ද මේ පුරුද්දක් විදියට කරනවා කියලා කරන්නේ? ඒ කියන්නේ අපි එක දෙයක් හැමදාම දවස් 21ත් 66ත් අතර කාලයක් තුල එක දිගට කරොත් ඒක අපේ ඇඟට පුරුද්දක් විදියට එනවා. යෝක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට බිස්නස් එකකින් හරි තමන් කරන රැකියාව වුණා මොකක් හරි දෙයකට ඔයාග තුල තියෙන මොකක් හරි දෙයක් වැඩිපුර වර්ධනය කිරීමේ ඌමනාවක් ආවොත් අනිවාර්යෙන් දවස් 21ත් 66ත් අතර කාලයක් ඔයා එක දිගට ඒ දේ කරන්න ඕනේ. එතකොට නිකන් හිතන්න ඔයා අලුත් දෙයක් පටන් ගන්න කෙනෙක් නම් මේ දේවල් දන්නේ නැතුව අපරාධේ තමන්ගේ ශ්‍රමය, තමන්ගේ කාලය, තමන්ගේ උත්සාහය, ඊට පස්සේ තමන්ගේ මොටිවේෂන් එක, තමන්ගේ ඒ ඔක්කොම මේ අපරාධයෙන් නාස්ති කරගන්නවා. මොකද මේවා දන්නේ නැතුව. ඒ කියන්නේ අද කරනවා හෙට නොකර ඉන්නවා. ඊට පස්සේ ආයි තවත් දවස් දෙකකින් ආයි කරනවා. එහෙම කරලා වැඩක් නැහැ. එක දිගට දවස් 21ක් කරන්න ඕනේ මොකක් හරි දෙයක්. මොනවා හරි දෙයක් ඕගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දියුණු වෙන්න දෙයක්. තමන්ගේ ඕනම මිනිස්සුන්ට ඔතන හැලෙන්නේ දවස් 10කින් වගේ මේක හැලෙනවා. අපි ගේමු සතියකට එකපාරක් කරන වගේ ලොකු වැඩක් කියලා. ඒත් සති 21ක් කරන්න ඕනේ. ඒත් 10 වෙනි සතියේදී වගේ හැලෙනවා. මන් ඔන්න ඔතන තමයි ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා කටයුත්තක් ඉදිරියට යන්න ඕන, සාර්ථක වෙන්න ඕන නම් ඒක තමන් තුළට හැබිට් එකක්, තමන් තුළ පුරුද්දක් විදියට හදාගන්න ඕනේ. නැත්නම් ඒක ටිකක් අමාරුයි කරන්න. ඔයා රස්සාවක් කරනවා කියමුකෝ. රස්සාවක් කරන තැන වුණත් ඔයා හැමදාම එකම තැන ඉන්න කැමති නෑනේ. ඔයා කැමති මෙතනින් ඉස්සරහට යන්නනේ. ඩක් ඔය රස්සා කරන තැන්වල දාන මේ විස බීජයක් තමයි ඔළුවට. අපි මොකටද අපි මේ හම්බු කරලා දෙනවා වගේ නෙමෙයි. අපේ ලොක්කෝ සෑහෙන්න මේ සල්ලි හම්බු කරනවා. ඒගොල්ලෝ මේ වාහනය එලවනවා, අර්ථ කරනවා. මෙහෙම එහෙ මානසිකත්වයට යන්න එපා. කැපවීම විතරක් නෙමෙයි. ඒක වාගේ හැබිට් එක කරගන්න ඕනේ. ඒක වාගේ පුරුද්ද කරගන්න ඕනේ. ඒ පුරුද්දෙන් වාගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ රැකියාව පැත්ත නැත්තම් තම මොකක් හරි දෙයක් කරන්න යනවා නම්
අනිවාර්යෙන්ම කොච්චර පරදුනත් දැන් ඔයා දන්නවා BTS කියන බෑන්ඩ් එක අහලා තියෙනවානේ. කවුරුත් අහලා තියෙනවා BTS කිව්වට. ඒ වුණාට BTS බෑන්ඩ් එකේ ප්‍රොඩියුසර් කවුද? ඒ රටේ වැඩිපුර මේ ප්‍රසිද්ධ හිට්මෑන් කියලා. බන් ඩියුක්. එතකොට එයා 2007 අවුරුද්දේ බෑන්ක්‍රප්ට් එයාගේ කම්පැනි එක බංකොලොත් භාවයට ඔන්න මෙන්න තිබ්බා 2007 වර්ෂයේ. රයිට්. එතකොටත් එයාගේ ගමන් මාර්ගය පටන් ගත්තේ සෝංග් රයිටර් කෙනෙක් විදියට. එතකොට මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්. වැටෙනවා වැටෙනවා කොහොම හරි අන්තිමට 2007 මෙයා එක තැනක කියලා තියෙනවා ඒ එක කාලයක් තිබ්බලු එයාට මුළු තමන්ගේ තියෙන සියලුම දේපල විකුණලා සියලුම සල්ලි යොදවලා තියෙන්නේ. භාර්යාවගේ පවා සියලු දේ දැම්මලා හිතලා තියෙනවා නෑ මේක කොහොම හරි මං මෙතනට ගන්නවා කියන අදිෂ්ඨානයෙන් එයා වැටෙන සැරේ කොච්චර වැටුණත් එයා මේක අතෑරියේ නෑ උත්සාහය අතෑරියේ නෑ. අද බලන්න කොහෙද තියෙන්නේ. අද BTS බෑන්ඩ් එක්කම මුළු ලෝකෙම දන්නවා. මේකේ ප්‍රොඩියුසර් දැන් බිලියනපතියෙක්. මේ 2007 ඒ ෆේලියර් එක එයාගේ පරාජයෙන් එයා වැටුණා නම් ඔළුව වට ගත්තා නම් අද මෙතනට එන්න හම්බෙන්නේ නැහැ. අතාරින්න එපා උත්සාහය නම් ජීවිතේට අතාරින්න එපා. උත්සාහ කරන්න, පරදින්න, පෙරදිච්ච දේෙන් ඉගෙන ගන්න. මොකද්ද මම මේ පරාජය තුලින් ඉගෙන ගත්තේ? මොකද්ද මට වැරදුනේ? මොකද්ද මම හරි ගස්සන්න ඕනේ? මොනවාද මගේ මේ පරාජය තුල මගේ වර්ධනය වෙච්ච හැකියාවන් මොනවද? ඒ හැම දෙයක්ම ගැන හිතන්න. වැටෙන පාර නැගිටින්න. එක දෙයක් ගැන සාර්ථකව එක දෙයක් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය, තමන්ගේ කාලය, තමන්ගේ හැකියාව, තමන්ගේ හැම දෙයක්ම දාන්න. එතන තමයි ඔයාට ජයග්‍රහණය තියෙන්නේ.